හයි මගේ අලුත් වීඩියෝ එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද දවස පටන් ගන්නේ හරිම නිදහස් විදියට. උදේ හුළඟත් එක්ක ගස් කොළන් දිහා බලන් ඉන්න මම හරිම ආසයි. බලන්නකෝ මේ මල කොච්චර ලස්සනද? පොඩි දේවල් වලත් ලොකු සතුටක් තියෙනවා. ඊට පස්සේ මම මගේ බෙඩ් එක හදාගන්න ආවා. කාමරේ පිළිවෙලකට තිබ්බහම දවස හරි ලස්සනට පටන් ගන්න පුළුවන් වගේ තමයි මට හිතෙන්නේ. දැන් පොඩි හෙල්ති බ්‍රේක් එකක් ගන්න තමයි හදන්නේ. මේ නිල් කටරළු මල් උණු වතුර ටික එකකට දාලා මම දැන් බොනවා. ඔයගොල්ලොත් මේක ගොඩක් දෙනෙක් බොනවා ඇති කියලා මම හිතනවා. මම කඩාගෙන ආපු නිල් කටරළු මල් ටික මදි කියලා මම දන්නවා. ඒ නිසා මම තව ටිකක් කඩාගෙන ඇවිත් දැම්මා. දැන් මේක ටික වෙලාවක් තැම්බෙනකන් තියන්න ඕනනේ. ඉතින් මේක තැම්බෙනකන් මම ගිහින් මූණ හොදගෙන එන්න. මේක මේ ඉක්මනින් ඇරියට මම මූණ හොදගෙන ආවේ හරිද? දැන් නම් මේක තැම්බිලා තියෙන්නේ. අපි මේකේ මේ උඩ තියෙන මල් ටික අයින් කරලා මේක බොමු. මේකට දෙහි ටිකක් දැම්මනම් හොඳයි. එතකොට මේකේ කලර් එකත් පොඩ්ඩක් වෙනස් වෙනවා නිකන්. ඉතින් මම ඒක වීඩියෝ කර මොනවම බිව්වා. මම ඉතින් හතර වටේට වීඩියෝ කරන ඔයාලට පෙන්වන්න නැති. මම හිතනවා හරියට වීඩියෝ වෙන්නේ නැති කියලා. ඉතින් ඕක කොහොම බීලා මම යනකොට අපේ අම්මා මට උදේ කිරි එකක් හදලා. ඉතින් ටික වෙලාවකට පස්සේ මම ඒකත් බිව්වා. මම මේ වීඩියෝ එකක් අරගෙන හරියටම මාසයකට විතර පස්සේ ගොඩාක් බිසි වෙලා හිටියා. එක්සෑම් තිබ්බා. තව වැඩ තිබුණා. ඉතින් මට ඇත්තටම වීඩියෝ කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම හිතුවා මේ වීඩියෝ එක නම් අනිවාර්යයෙන්ම කරනවා කියලා. ඉතින් මම පටන් ගත්තා කරා. දැන් ඇත්තටම මම මේ වීඩියෝ කරන්න ගත්ත දවසේ මට කරන්න දේවල් තිබ්බෙත් නැහැ. කමන්නේ. මේ විදිහට තමයි අද දවස ගෙවෙන්නේ. හරියටම මේ වෙනකොට නම් වෙලාව උදේ නෑ. 11:00ට විතර. ඉතින් මං හිතුවා මගේ කාමරේ ටිකක් අස් කරගන්න ඕනේ කියලා උදේ බෙඩ් එක හදුවනේ. ඉතින් දැන් තියෙන්නේ මට මේ ඒරියා එක පොඩ්ඩක් අස් කරගන්න. ඉතින් මේ වෙලාවේ මම මේක අස් කරා.
ඉතින් මම මේ වැඩෙත් ඒ විදිහට ඉවර කරලා මගේ පයිප් ක්ලීනර්ස් වලින් හදන පොඩි බිස්නස් එකක් තියෙනවනේ. ඒකේ මල් පොකුරක් එක්ක මම මල් ටික හදලා තිබුණේ. ඒ පොකුර හදන්න තිබ්බා. ඉතින් මම ඒක කරා. මේක මම සම්පූර්ණයෙන්ම ඉවර කරේ නැහැ. මොකද මේක තව පෝච්චියකට දාන්න ඕන. ඉතින් පෝච්චියට දාන වැඩේ පස්සේ කරලා මේක දැන් කරා. පස්සේ කරන්න තියලා.